හරි ළමයි. අපි මේ වෙනකොට මාධ්‍ය සාක්ෂරතාවයේ පාඩමට අදාළව මාධ්‍ය සාක්ෂරතාවයේ නිර්වචන ටික මේ වෙනකොට කතා කරලා තියෙනවද නැද්ද? නිර්වචන කතා කරාද නැද්ද මාධ්‍ය සාක්ෂරතාවය? කතා කරානේ. මාධ්‍ය සාක්ෂරතාවට අදාළ නිර්වචන මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. එතකොට අපි අද කතා කරන්නේ මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රධාන සාධක එහෙම නැත්නම් තෙවැදෑරුම් සිද්ධාන්ත කියන කොටසට අදාළ කොටසට අදාළ කරුණ තමයි අද කතා කරන්නේ. එතකොට අද මේ සිද්ධාන්ත තුනක් අපිට මාධ්‍ය සාක්ෂරතාවට අදාළව කතා කරන්න තියෙනවා. හැබැයි මේ සිද්ධාන්ත තුනම අපිට අද කතා කරලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ එක සිද්ධාන්තයක් කතා කරන්න අපිට සතියක් යනවා. හරිද? ඒ කියන්නේ එක වීක් එකක් අපිට යනවා එක සිද්ධාන්තයක් කතා කරන්න. හරිද? එතකොට වීක් ඔක්කොම කීයක් යනවද? 3ක් යනවා අපිට. හරිද? සිද්ධාන්ත තුනම කතා කරලා ඉවර කරා. සිද්ධාන්ත තුනම කතා කරලා ඉවර කරන්න වීක් 3ක් යනවා. හරි. යම් මට්ටමකට ගොඩ දාගත්තා. හරි? රයිට්. අහන්න. එතකොට මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ සිද්ධාන්ත, තෙවැදෑරුම් සිද්ධාන්ත. මේවට කියන ප්‍රධාන සාධක කියලා කියනවා. එතකොට මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ ප්‍රධාන සාධක මාධ්‍ය සාක්ෂරතාවට අදාළ ප්‍රධාන සාධක කියලා මේක කියනවා. තේින්නේ නැහැ. හරි. මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ ප්‍රධාන සාධක. හරිද? ඒතර මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ ප්‍රධාන සාධක කිව්වම පුතා අපිට තුනක් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි ස්වකේන්ද්‍රය දෙක ඇවිල්ලා ඥාන ව්‍යුහය අනිත් එක කුසලතා හරිද? ස්වකේන්ද්‍රය ඥාන ව්‍යුහය කුසලතා හරි. right.
අපි මේක යටතේ අද කතා කරන්න යන්නේ පළවෙනි එක තමයි පුතේ ස්වකේන්ද්‍රය. දවසම අපි ගෙවන්නේ මෙන්න මේ ස්වකේන්ද්‍රය කතා කරන්නේ. ස්වකේන්ද්‍රය කියන කොටස කතා කරන්න තමයි මුළු දවසම අද ගත කරන්නේ. හරිද? ස්වකේන්ද්‍රය. හරි. ස්වකේන්ද්‍රය කතා කරන්නේ. හරි ගිනාවල ඉවර කරන්න. right. දැන් මේ ඇවිල්ලා මොකක්ද දන්නවද? මාධ්‍ය සාක්ෂරතාවය පුද්ගලයෙකු තුල ගොඩනැගෙන්න බලපාන ප්‍රධාන සාධක තුන තමයි මේ තියෙන්නේ. කියන පුද්ගලයෙක් තුල මාධ්‍ය සාක්ෂරතාවය කියන එකක් ගොඩනැගෙන්න නම් මේ සාධක ටික බලපාන. ඒකෙන් පළවෙනි සාධකය තමයි ස්වකේන්ද්‍රය කියන්නේ මතක තියාගන්න මේ තුනම එකිනෙකට එකක් සම්බන්ධයි. හරිද? මේ තුනම එකිනෙකට එකක් සම්බන්ධ අද දවසේ මම කතා කරන්නේ ස්වකේන්ද්‍රය ගැන විතරයි. හරිද? ස්වකේන්ද්‍රය ගැන විතරයි කතා කරන්නේ. මේක පට්ට අමාරුයි හරියට ආගනි. තේරෙන්නේ නැහැ. මම උදාහරණ දෙකක් විතර ගන්නම් මේක විස්තර කරන්න. හරියට ආගන්න. නෑ අපි අද දවසේ කතා කරන්නේ මොක ගැනද? ස්වකේන්ද්‍රය ගැන. ස්වකේන්ද්‍රය ගැන. ස්වකේන්ද්‍රය මේකට තව වචනයක් කියනවා. මේක ස්වකේන්ද්‍රයට තව වචනයක් කියනවා. හරිද? ස්වපතය කියලා කියනවා. තේරුණා? ස්වකේන්ද්‍රය ස්වකේන්ද්‍රය ඒව නැත්නම් අපි මේකට කියනවා ස්වපතය. හරියට වචනේ උච්චාරණය කරන්න ඕනේ. හරි? ස්වපතය. හරි? right? මම මේක පොඩි chart එකකින් පැහැදිලි කරන්න. දැන් අපි ඔයාලට මාධ්‍ය සාක්ෂරතාවයේ මතකද දන්නේ පටන් ගද්දි කිව්වා මේකෙදි මේ මාධ්‍ය කියලා කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවයේ මාධ්‍ය කියලා කියන්නේ සියලුම ආකාරයේ මාධ්‍ය කියලා. ඒ කියන්නේ ශ්‍රව්‍ය, දෘශ්‍ය සියලුම විදිහේ මාධ්‍ය. ඒවා ජනමාධ්‍යයට විතරක් ලඟු කරලා නැහැ අපි. හරිද? සංයුක්ත තැටි වෙන්න පුළුවන්. ඊට පස්සේ චිත්‍රපටි වෙන්න පුළුවන්. ඕනම එකක්. ඕනම ආකාරයක මාධ්‍යයක්. පැහැදිලිද? ඒතර මෙතන ස්වකේන්ද්‍රයේදී අපිට අදාළ වෙනවා ඒකේ ඔය මාධ්‍ය කියන සියලුම මාධ්‍ය. ඒතර මම මේ රූප සටහනක් ගන්නවා. මේ රූප සටහන මතක තියාගන්න ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන රූප සටහනක් නෙවෙයි. පැහැදිලිද? මේ රූප සටහන ඔයාලගේ විෂය නිර්දේශය ඇතුලේ නැහැ. මේ රූප සටහන මම ඔයාලට උගන්වන්න මම ඉන්ටර්නෙට් එකේ හොයලා අරගෙන ඕගලන්ට උගන්වන්න පහසු වෙන්න හදාගත්ත chart එකක්. පැහැදිලිද? ඒක ඔයාලගේ පහසුව තකා තමයි මම මේක හදලා තියෙන්නේ. හොඳට අහගන්න ඒ නිසා. ළමයි අපි ස්වකේන්ද්‍රය පිළිබඳව කතා කරනකොට මම මෙන්න මේ වගේ chart එකක් අදිනවා හොඳට බලන්න. මම මෙන්න මෙහෙම ඊතල ටිකක් ඇද ගන්නවා. මේ ඇවිල්ලා මාධ්‍ය මගින් අර අපි කලින් කියපු සියලුම ආකාරයේ මාධ්‍යයන් මගින් හරිද? රූපවාහිනී, ගුවන්විදුලිය, පුවත්පත්, චිත්‍රපට, සංයුක්ත තැටි, ජංගම දුරකථන, පොත්පත් මේ සියල්ල. මේ සියල්ල මගින් ලැබෙන තොරතුරු තමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන තොරතුරු. මේ තියෙන තොරතුරු. හරිද? ඊට පස්සේ මෙන්න මේ තොරතුරු අපේ ස්වකේන්ද්‍රයේ ගොඩනැගිලා තියෙනවා පොතේ ස්තර දෙකකින්. මොකකින්ද ගොඩනැගිලා තියෙන්නේ? ස්තර දෙකක්. හරිද? ලේයර්ස් දෙකකින් ගොඩනැගිලා තියෙනවා ස්වකේන්ද්‍රය. මේක මුලින්ම මට කියන්න හම්බුණා. මතක තියාගන්න මේක මේ සම්පූර්ණ මානසික ක්‍රියාවලියක් ඈ. මේක භෞතිකව අල්ලලා වෙනස් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ පුද්ගලයාගේ තුල සිදුවන මනෝමය ක්‍රියාවලියක්. හොඳේ. පුද්ගලයාගේ මනස තුල තමයි මේක තියෙන. ස්වකේන්ද්‍රය කියන එක ඇති වෙන්නේ පුද්ගලයාගේ මනස තුල. මේක ස්තර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි ස්තරය තමයි පුතේ අවිඥානික ස්වකේන්ද්‍රය. මොන ස්වකේන්ද්‍රය? අවිඥානික ස්වකේන්ද්‍රය. අවිඥානික ස්වකේන්ද්‍රය. දෙවනි ස්තරය තමයි මොන ස්වකේන්ද්‍රය? සවිඥානික ස්වකේන්ද්‍රය. දෙවනි ස්තරය මොකක්ද?
සවිඥානික ස්වකේන්ද්‍රය. පළවෙනි ස්තරය මොකද්ද? අවිඥානික ස්වකේන්ද්‍රය. දෙවෙනි මොකද්ද? සවිඥානික. එතකොට මේ පුද්ගලයේ මනස තුල තියෙන පුද්ගලයේ මනස තුල තියෙන හරිද? ස්තර දෙකක් තමයි මේ අපි කතා කරන්නේ. එතකොට මේ මාධ්‍ය වලින් ඉදිරිපත් වෙන තොරතුරු වලින් හොදලාගෙන ඈ. මේක තේරෙන්නේ නැත්නම් රටපටල ගන්න එපා. මාධ්‍ය වලින් ඉදිරිපත් වෙන තොරතුරු වලින් ඒ තොරතුරු වලින් Tamanට අවශ්‍ය තොරතුරු පමණක් තෝරගන්න. හරිද? පුද්ගලයා වටා ගොඩනැගිලා තියෙන ශක්තියට තමයි කියන්නේ අපි මොකක් කියලාද? ස්වකේන්ද්‍රය කියලා. ඒ කියන්නේ මාධ්‍ය මගින් දවසකට පුතේ අපිට ගණන් කරන්න බැරි ප්‍රමාණයක තොරතුරු ප්‍රමාණයක් විසිරුවා හරිනවනේ. ඒ තොරතුරු කොච්චරද කියලා අපිට ගණන් කරන්න බෑ. ඒ තරම් අති විශාල තොරතුරු ප්‍රමාණයක් මාධ්‍ය මගින් නිකුත් කරනවා. පැහැදිලිද? මේ මාධ්‍ය මගින් නිකුත් කරන අති විශාල තොරතුරු ප්‍රමාණය අපිට අවශ්‍ය. අපි කොහොමද අපිට ඒක අවශ්‍යද නැද්ද කියලා තීරණය කරන්නේ? දැන් මාධ්‍ය මගින් තොරතුරක් ඉදිරිපත් වෙනකොට ඒ තොරතුරු අපිට අවශ්‍යයි හෝ නැහැයි කියලා අපි තීරණය කරන්නේ මොකෙන්ද? ඈ? මොකක්ද? සාධකය මොකක්ද? අපි මුලින්ම බලන්න ඕනේ පුතා ඒ තොරතුරු අපේ ඉලක්ක වලට ගැලපෙනවද කියලා. ඒ තොරතුරු මොනවට ගැලපෙනවද කියලා අපේ ඉලක්ක සපුරා ගන්න වැදගත්. දැන් මේ වෙලාවට තියෙන A levels නේ. ඒතර A level කියන ඉලක්කය සපුරා ගන්නවට මේ තොරතුරු වැදගත්. හරිද? අපේ අරමුණු වලට ගැලපෙනවද? ඒ කියන්නේ අපේ අරමුණු සපුරා ගන්න මේ තොරතුරු වැදගත් වෙනවද? පැහැදිලිද? අපි ඉලක්ක සපුරා ගන්න මේ තොරතුරු වැදගත්ද? අපේ අරමුණු සපුරා ගන්න මේ තොරතුරු වැදගත්ද? ඒ වගේම අපේ සංජානනයට නැත්තම් අපේ අවබෝධයට ගැලපෙනවද? අපේ අත්දැකීම් පස්තලයට ගැලපෙනවද? හරි. පැහැදිලිද? අපේ දැනුමට ගැලපෙනවද? අපිට තේරුම් ගන්න පුළුවන් විදිහේ දෙයක් අපි මේ බලන්නේ. දැන් උඹලා දොරමඩලා වගේ එකක් බැලුවොත් උඹලට තේරෙනවද? නෑනේ. ඇයි? ඒක ඔයගලගේ බුද්ධි මට්ටමට ගැලපෙන්නේ නෑ. පැහැදිලිද මගේ කාරණා? තේරෙනවද? ඒකනේ උඹලා දොරමඩලා බලන්නේ නැතුව ආඩක නාටක බලන්නේ. ඒකනේ බුද්ධි මට්ටමට ගැලපෙන එකනේ බලන්නේ. ඒතර අපිට මේ තොරතුරු වැදගත්ද නැද්ද? අපි කොහොමද තොරතුරු තෝරගන්නේ? මාධ්‍යම ඉදිරිපත් කරන තොරතුරු තෝරා ගැනීමේ නිර්ණායක තමයි මේදී. මුලින්ම අපිට තියෙන්න ඕනේ මෙන්න මේ නිර්ණායක සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. පැහැදිලිද? මේ නිර්ණායක සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙනවා. මේක මේ මාධ්‍යයට විතරක් අදාළ දෙයක් නොවේ පුතේ ස්වකේන්ද්‍රය කියන්නේ. හොඳට අහගන්න. ස්වකේන්ද්‍රය කියන්නේ අපේ මේ මාධ්‍යයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේ මාධ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ දෙයක් පමණක් නෙවෙයි. අපේ ජීවිතයේ ඕනම දේවල් වලදී කියන්නේ ජීවිතේ හැම දෙයකදීම වගේ අපිට දෙයක් තෝරගන්න තියෙනකොට විදුනේ මොකද්ද? හරි? ජීවිතේ දෙයක් තෝරගන්න තියෙනකොට මොකද්ද? අපිට මේ ස්වකේන්ද්‍රය බලපාන. මම උදාහරණයක් කියන්නේ. හරිද? නෑ විදුනේ උදාහරණයක් ගන්න නෑ. හරිද? මම කියන්නම්කෝ. හරි. ඔයාලා හිතන්න ඔයාලා ඇඳුම් මේ වෙඩින් එකකට යනවා. හොඳ ලස්සනට ඇඳගෙන නේද? දවස් කෙල්ල එහෙම සතියක ඉඳන් ප්ලෑන් කරලා වෙඩින් එකට යනවා. මොකක්ද අතින්? මම මේ සාරිය ඇඳොත් හොඳයිද? නැත්නම් මේ ගවුම ඇඳොත් හොඳයිද? කාට කියලාද මේකප් කරගන්නේ? කාට ලිප්ස්ටික් එක මොන පාට? නේද? වෙඩින් එකට සතියකට විතර කලින් ඔයගොල්ලෝ ලෑස්ති වෙනවා. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා වෙඩින් එක ඔර ටිකක් වෙලා ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නකොට ටිකක් වෙලා වාඩිලා ඉන්නකොට DJ announce කරනවා. Ladies and gentlemen, now ladies and gentlemen, buffet is now open. හරි මොකද කරන්නේ? ටින් ගාලා ඉතන උඩින් ටින් ගාලා ඉත පතනවා රයිට් දැන් තමයි ටයිම් එක. හරි මොකද කරන්නේ? යනවා පොලිවට. පොලිව තියනවා උදේ කිලෝමීටරයක් විතර. තෙල් පොලිවවත් එච්චර තිබිලා නෑ. පටන් බුෆේ එක පටන් ගත්ත ගමන් හරිද? මුලින්ම යන්නේ ඇන්ටිලා ටිකයි ආච්චිලා ටිකයි. අයි කෑම ඉවරයි කියලා බයයි. කොල්ලෝ එන්නේ නෑ. හරිද? අංකල් එන්නෙත් නෑ. ඇන්ටිලා ටික තමයි ලේඩිස්ලා ටික තමයි මුලින් යන්නේ. හරිද? සමහර කෙල්ලෝ ඉන්නවා කපල් අලුතෙන් බැඳපු කපල් ඉන්නේ. ඌ යන්නේ නෑනේ කෙල්ල යන්නේ නෑ කොල්ලා එනකන් බුෆේ එකට. හරිද? එකටනේ යන්නේ. ඒ කොල්ල මොනවා දාගෙන වාරෙක. ඉතින් මූණ රොතු වෙලා අම්මු ගෙදර ඕනේ.
කොහොම හරි කොල්ලෝ කන්නේ පරක් කළා. උන් කන්නේ මොනවද කියලා තුන් දන්නේ නැහැ. හරිද? එතකොට මේ කියන ගෑල්ලමට යනවා. ඊළඟ ඔන්න බුෆේ එක තියෙනකොට සාගරය වගේ මෙහෙම දඩ පොලිමක් තියෙනවා බුෆේ එකේ කෑම වර්ග. මොකද කරන්නේ? ඔන්න මුලින්ම පටන් ගන්න සැලඩ් කෝඩේ. සැලඩ් කෝන් එකෙන් පටන්. දා ගන්න සැලඩ් වර්ග 10ක් විතර තියෙනවා. චුට්ට ඕකෙන් දා ගන්න එක පැත්තකට සැලඩ් ටිකක්. ඊට පස්සේ යනවා මේන් ඩිෂස් වලට. මේන් කෝසස් වලට යනවා. හරිද? මොනවද දාගන්න? දැක්කා ජාතිකාර්ය ෆ්‍රයිඩ් රයිස්. හැඳි දෙකක් විතර එකෙන් දාගන්න. හරිද? ඊට පස්සේ එකේ තියෙනවා සුදුපත්. සුදුපත් අමතක කරන්න බෑනේ. හරිද? හැමදාම කන එක නිකන්. ඒ නිසා ඒකෙනුත් හැන්දක් විතර දාගන්න චුට්ටක්. රතුපත් ගණන් ගන්න නැහැ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට තියෙනවා නූඩ්ල්ස් උයි පැස්ටයි. ඒකෙනුත් දාගන්න. ඔන්න දැන් කොත ගැහුවා. හරි කවල කොතක් ගහලා තියෙනවා ඈ. මික්ස් කොතක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ යනවා මොනවද? මේන් කෝසස් වල තියෙන මේ ඩිෂස් වලට යනවා. මොනවද? චිකන් තියෙනවා. කෑලි දෙකක් වටපිට බැලුවා. එක කෑල්ලක් සාමාන්‍ය. බැලන්ස් වලට ගන්න එක කෑල්ලක් වටපිට බැලුවා. දෙකක් දාගත්තා. ඊට පස්සේ එහා පැත්තේ එකේ තියෙනවා මාළු. ඒක අත්තරලා යන්න හොඳ නෑනේ. එකක් ෂේප් එකේ දාගන්න. ඊට පස්සේ ඉස්සෝ තියෙනවා. එක පැත්තක් පිරෙන්න දාගන්න ඉස්සෝ. ඒ රේසි කන්නා වෙන්නේ නැහැ. හරිද? මොකද්ද? හරිද? නැත්නම් මම බොරුද කියන්නේ? ආ. කජු මාළුවේ පැත්තක් කව කරගන්නවා. හරිද? බටු මෝජු අරාමේ ඔක්කොම ඩිෂ් පරිප්පු අරගෙන ඔක්කොම ටික දාගෙන අන්තිමට යනවා මොකද්ද? ඈ? අන්තිමට පබඩ මැත්තේ ගාන පබඩමක තොඩි. හරිද? දැන් පුතේ බත පේන්නේ නැහැ. හරි විතරයි වටේදී. හරිද? දැන් මුලින්ම විනාඩි 5ක් විතර යන පුතේ කණ්ඩ දරක් හොයාගන්න කොයි පැත්තෙන්ද කන්නේ කියලා පීසිය හරවහර පිගාන හරවහර බලන මොන පැත්තෙන්ද කන්නේ කියලා. කටවල් දෙකයි කන්නේ. ඊට පස්සේ වටපිට බලනවා. ඇයි කා ගන්න බෑ. හරිද? කටවල් දෙකයි කන්නේ. ඒතර ඒ වෙලේ මොකද්ද වල වෙලා තියෙන්නේ? ඒතර වාගේ සොකේන්ද්‍රය තමයි ඒතර ක්‍රියාත්මක කියලා තියෙන්නේ. ඇයි? ඔයාට මේ මොහොතේ වාගේ බඩගින්නේ ප්‍රමාණය ඔයාගේ අවශ්‍යතාවය පිළිබඳව ඔයාට කිසිම අවබෝධයක් නැහැ. පැහැදිලිද? අර බුෆේ එක දැක්ක ගමන් මල පෙරේත කවඩ මොකද කරන්නේ? ඔක්කොම ටික බෙදා ගන්න අර ජීවිතේට කාරණා වගේ ජීවිතේ ආයේ එතනින් පස්සේ අවසාන කෑම වගේ බෙදා ගන්න. නේ? ඒක නෙලා තියෙන්නේ. ඒ මොකද්ද ඒ වෙලා තියෙන්නේ? ඒක තමයි වගේ සොකේන්ද්‍රයක. ඒ මොහොතේ වගේ ක්‍රියාත්මක වෙන්නේ පුතේ අවිඥානික සොකේන්ද්‍රය. ඒ කියන්නේ ඔයාගේ අවශ්‍යතා ඉලක්ක අරමුණු ඔයාගේ අවබෝධය මෙන්න මේ දේවල් පිළිබඳ ඔයාට අවබෝධයක් නැත්නම් අපි එකට කියන මොන සොකේන්ද්‍රය කියලාද? අවිඥානික සොකේන්ද්‍රය කියන. පැහැදිලිද? ඒ දේවල් පිළිබඳ අවබෝධයක් ඔයාට නැතිනම් එතනදී ක්‍රියාත්මක වෙන්නේ මොන සොකේන්ද්‍රයද? ඔයාගේ අවිඥානික සොකේන්ද්‍රය. ඒ කියන්නේ ඔයාගේ පාලනයෙන් තොරයි. අපි සමහර වෙලාවට කියනවා නේද අපේ යාළුවන්ට අඩේ මං ඒක හිතලා කරේ නෑ බා. අනේ සෝරි බං මට ඒක කෙරුණා. එහෙම කියනනේ. හිතලා කිව්වේ නෑ බා. හිතලා කළේ නෑ බා. එහෙම කියනවා නේද? ඒ වගේ අවස්ථාවන් වල ඒ ඇත්තනම් කියන්නේ ඒ වගේ අවස්ථාවල ක්‍රියාත්මක කරලා තියෙන මොකද්ද පුතා අපේ? අවිඥානික සොකේන්ද්‍රය. අවිඥානික සොකේන්ද්‍රය බලවත් වන විට අපි කරන දේවල් පිළිබඳව මොකද්ද? අපිට කිසිදු අවබෝධයක් නැහැ. පැහැදිලිද මම කියන කාරණා? අවිඥානික සොකේන්ද්‍රය බලවත් වෙනකොට අපි කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියලා අපිට අවබෝධයක් නැහැ. හරිද? මම අර කිව්ව බුෆේ එකේ තියුවා මොකද්ද? ඔයා කන්න මොනවද නොකන්නේ මොනවද කියන එක ගැන ඔයාට අවබෝධයක් නැහැ. ඔයාට කොච්චර ප්‍රමාණයක් කන්න පුළුවන්ද කියලා ඔයාට අවබෝධයක් නැහැ. පැහැදිලිද මම කියන කාරණා? ඕක ගෑන් ළමයින්ට තව තැනක දෙනවා. මොකද්ද? ගෑන් ළමයින්ට තව තැනකදී ඕක එනවා. ඈ? ඈ? මොනවාද? මොකද්ද තරසි? ගෑන් ළමයින්ට තව තැනකදී ක්‍රියාත්මක කරනවා. ඇඳුම් ගන්න ගියා. නේ? රුපියල් 1500ක් විතර හරගෙන ඇඳුම් කඩේ ඇතුළට ගිහිල්ලා 30000ක විතර ඇඳුම් බලනවා. 40000ක විතර ෆිට අවුට් කරනවා. 50000ක විතර ෆොටෝ ගන්නවා. හරිද? පැය 4ක් 5ක් ඇඳුම් කඩේ ඇතුළේ රස්ති අතු ගාලා 1500ට මොකක් කරලා අරගෙන එනවා. හරිද? මොකක්ද වෙලා තියෙන්නේ? Taman ඒ මොහොතේ ඇඳුම් කඩේ ඇතුළට යන්නේ මොකටද? Tamanට අවශ්‍යතාවය තියෙන්නේ මොන ඇඳුමද? කියන එක ගැන Tamanට අවබෝධයක් නැහැ. ඇඳුම් දැක ගමන් පිස්සු වැටෙනවා. කොල්ලොන්ට ඔක තියනක තැනකද මොකක්ද? ඈ? බොන්න ගියා. නේ? කොල්ලොන්ට ඔක තියන බොන්න ගියා. නේද? බොන්න කලින් කිසි අවුලක් නැහැ. දෙකක් දාගෙන චුට්ටක් වැඩි වෙච්ච එකම මොකක්ද? මේකෙන් ගන්න. කොතන දෙකක්ම ගෙනින් මගේ කාඩ් එක.
සල්ලි නැහැ කියපයෝ. ඈ මේකෙන් ගන්න. දෙකක්ම ගනි. ගන්න. ඈ අනේතර මොකද්ද? අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කෙල්ලොන්ගේ ඇඳුම් ගැනීමේ ක්‍රියාවලියයි කොල්ලොන්ගේ බීමේ ක්‍රියාවලියයි අනුලෝමව සමානුපාතිකයි. හරිද? නේද? ඒ නිසා එකිනෙකට චෝදනා කරගන්න එකේ වැලකිලා ඉන්න ඕනේ. තේරුණාද? එතකොට ඔන්න ඔය තමයි කතන්දරේ. එතකොට මෙතන ක්‍රියාත්මක වෙන්නේ මොන සොකේන්ද්‍රයද? අවිඥානික සොකේ. එහෙනම් අපේ සවිඥානික සොකේන්ද්‍රය ක්‍රියාත්මක කරන්න මොකද්ද වෙන්නේ? ඈ? සවිඥානික සොකේන්ද්‍රය ක්‍රියාත්මක කරන්න මොකද්ද වෙන්නේ? අපේ දැනුම, අපේ ඉලක්ක, අපේ අරමුණ ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට අපි ගන්න අපිට ඕන දේ. ඉතින් ඇඳුම් කඩේට ගියා 1500 නම් අතේ තියෙන අපිට මේ මොහොතේ අවශ්‍ය මොකද්ද? ඒ දේ අරගෙන එළියට ආවා. පැහැදිලිද මං කියන කාරණා? අපි බුෆේ එකට ගියා. අපි කන්නේ මොනවාද? සම්බෝලයි බතුයිද කන්න ඉන්ට්‍රස්ට් එක තියෙන මේ වෙලාවේ? කෑවා. සමහර වෙඩින් තියෙනවා මම වෙඩින් එකට කියලා ඩෙසර්ට් විතරයි කාලා ඇවිල්ලා තියෙන්නේ. පහුවද දන්නේ? අවිඥානික. ඉතින් අවිඥානික නෙමෙයි සවිඥානික. අන්න බෑ කියලා දන්න බොරුවට බෙදා ගන්න නැහැ. හරිද? තේරුණාද? අන්න ඒක තමයි මොකද්ද? අන්න අපිට අවශ්‍ය දේ කාලා අනවශ්‍ය දේ යත් වෙනවා. පැහැදිලිද මං ආසම නැති වැඩක් තමයි කෑම නාස්ති කරන්නේ. හරිද? ඒ කියන්නේ කෑම නාස්ති කවුරු හරි කන්න ඕනේ පුතේ. කියන්නේ අඩුමතරේ සතෙක් හරි කන්න ඕනේ විසික් කරන්න තෝ කෑම. දැන් ওই ගම් වතුර කාලේ සෑහෙන්න දැකනේ හැමෝම උයනවනේ බා. ඒ බලන තන කෑම උයන. දැන් ඕගොල්ලෝ ගම් වතුර අහු වෙනකොට ඕගොල්ලෝ දකින්න ඇති. අහුණත් මෙතන අහුණ කට්ටිය අත උසබා. මොකදත් විදුනට අහුලන්නේ නැහැ. තරුසිලා අවුරා ඈ මේ තරුසි ඕන්නේ ගම් වතුරේ ඔයගොල්ලෝ දැක්කද පාරවල් අයිනේ මේ කෑම විසික් කරලා තියෙනවා ඉතින් මේ මිනිස්සු කවුරු හරි කෙනෙක් හරි ශ්‍රද්ධාව වෙන්නේ පුතේ ඒක උයන්නේ නේද අපි මේ ඔය වියදම් කරලා හරි ශ්‍රද්ධාවෙන් උයන්නේ හැබැයි මොකද පාරවල් ගන්න විසික් කරලා තමන්ගේ අවශ්‍යතාවය ගැන තමන්ට තියෙන අවබෝධය තමයි සොකේන්ද්‍රය කියලා කියන්නේ. යම් පුද්ගලයෙකුගේ සවිඥානික සොකේන්ද්‍රය ක්‍රියාත්මක වෙනවා නම් හරිද? ඒ කියන්නේ අවිඥානිකයකට වඩා මොක ක්‍රියාත්මක වෙනවද පුතේ? සවිඥානිකයක බලවත් වෙලා මෙයා ක්‍රියාත්මක වෙනවා නම් මෙයා ඕන දෙයි එපා දෙයි ලබා ගන්නෙ නැහැ. එයාට අවශ්‍ය දේ විතරයි එයා ගන්නෙ. නේද? ඔක මාධ්‍යට ඇඩ් කළා බලන්න. ආදේශ කළා බලන්න. කියන්නේ මාධ්‍ය සංදේශ ග්‍රහණය කර ගැනීමේදී ඔයාට අවශ්‍ය මාධ්‍ය සංදේශය විතරක් තෝරා ගන්න ඔයා සතුව තියෙන බලයට ශක්තියට තමයි කියන්නේ මොකක් කියලා? සොකේන්ද්‍රය කියන්නේ. සමහර ගෙවල් වල ටීවී එක පුතේ ඔහේ දාලා තියෙනවා. බල්ලෙක්වත් නැහැ. හරිද ටීවී එක ඉස්සරහා. බල්ලත් ටිකක් වෙලා ඉඳලා යනවා. හරිද? ඔහේ දවස පුරා ඒ ගෙදර ටීවී එක නොදැම්මොත් නිකන් සෝන් ගියේ වගේ. ඇයි? අර දාලා තියලාම. නේද? බලන්න අවශ්‍ය දේ මොකද්ද අනවශ්‍ය දේ කියන මොකද්ද කියන අවබෝධයක් නැහැ. සමහර තාත්තලා ඉන්නවා ප්‍රවෘත්ති උදේ 6:55ක් බලනවා 8:50 7:55ක් බලනවා රෑ 10ටක් බලනවා පහුවදා ඒ 10ට බලන එක පහුවදා උදේට බලනවා. නේද? තමන් බලන්නේ මොකද්ද අර සින්දුවකුත් තියෙන මොකද්ද? මල පොතේ අකුරු බෑකී මිනිහා ඉංග්‍රීසි පත්තරය මුල අග ඉඳලා මුලට බලනවා මුල ඉඳලා අගට බලනවා. හරි? ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ දැනුම ගැන අවබෝධයක් නැහැ තාම. අපිට තේරෙනවද මම කියන කාරණා? හරිද? ඕගොල්ලෝ සමහර වෙලාවට YouTube එකේ TikTok එකේ වීඩියෝස් බලනවා නේද? ඇස් නිලංකාර කරගෙන රතු කරගෙන කඳුළු පිහිදදා රෑ එළි වෙනකම් බලනවා. නේද? අර කැලේ මොනවාද උණපට වලින් ගෙවල් හදන ඒවයි උංගොල්ලන ඒවයි අස්සෙට රාඩම් ගහන ඒවයි පඩි පෙළවල් දිගේ බෝතල් පෙරලා යන ඒවයි නේද? නේද? විවිධාකාරයේ අර ස්පොන්ජ් වගේ ඒවා ටයර් වලින් යට කරන ඒවයි. දැන් ඕව බලන එකෙන් ඔයාට ලැබෙන දේ මොකද්ද? ඔයාට අවබෝධයක් තියෙනවද ඒ ගැන? අවබෝධයක් තියෙනවද? නැහැ. ඩේටා ටික කපාගෙන හරිම S2කට මාර වේදනාවක් දෙති බලනවා පුතේ.
නේද? මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාට ඒ සම්බන්ධයෙන් ඔයාට ඔයාගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔයාට අවබෝධයක් නැහැ. හරිද? ලෝකෙ වැඩිපුරම YouTube ගත්තොත් TikTok ගත්තොත් වැඩිපුරම views තියෙන්නේ ඒ වගේ ඒවාට. හරිද? ඇයි ඒ? මිනිස්සු දන්නේ නැහැ ඇයි ඒව බලන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන පුද්ගලයාගේ මොකද්ද? අවිඥානික සකේන්ද්‍ර. අර ලොකු හැලිවල ගමටම උයලා කන්න දෙනවා බලාගෙන ඉන්න ඔය. කෙලගිල කියලා. ඒක තමයි කියන්නේ. තමන්ගේ ඒ අවස්ථා ක්‍රියාත්මක වෙන අවිඥානික සකේන්ද්‍ර. ඇයි ඒක මේ මොහොතේ බලන්නේ මම? ඇයි ඔයගොල්ලන්ට වෙලා නැද්ද සාමාන්‍ය රෑ 10ට 11ට විතර කෑම උයන වීඩියෝ බලලා බඩගිනි වෙලා නැද්ද? හරිද? ඒ කෑම උයන වීඩියෝ දැන් බඩගින්නක් තිබ්බේ නැහැ. කෑම උයන වීඩියෝස් බලලා සමහර අය වීඩියෝස් වල කෑම කන උන් උයලා කනවා. සමහරවල් දැකලා තියෙනවද කොරියන් වල එහෙම කොරියන් වල එහෙම වීඩියෝස් බලන්න ඒවේ උන් කනේ ඒවා තියෙන්නේ කන්නේත් අර නිකන් අමුතු විදිහට කන්නේ අර. කට පුරා දාගෙන එහෙම කන්නේ. හරිද? මේ ඇයි මේව අපි බලන්නේ? මොකද්ද අපි මේ බැලීමෙන් අපේ මොකද්ද අපිට ලැබෙන්නේ? කියන එක ගැන අපිට අවබෝධයක් නැහැ. සමහර අය ඉන්න සමහර ටෙලිනාට්‍ය බලන්නේ නැහැ කියලාත් ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකටද මේ ටෙලිනාට්‍ය අයියෝ මේ ඔයාලට මේ ටෙලිනාට්‍ය බැලීමෙන් ලැබෙන්නේ මොකද්ද? කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? අන්න මාධ්‍ය මගින් ඉදිරිපත් වෙන සංදේශ වලින් Tamanගේ ඉලක්ක අරමුණු සපුරා ගන්න පුළුවන් සංදේශ පමණක් තෝරා ගැනීමේ ශක්තියක් මිනිස්සුන්ට තියෙනවා නම් මාධ්‍යට අයට බලපෑම් කරන්න පුළුවන්. පැහැදිලිද මම කියන කාරණා? මාධ්‍ය බලපෑමට හසු නොවි ජීවත් වෙන්න මිනිස්සුන්ට පුළුවන්. දැන් තියෙන ප්‍රශ්නේ මිනිස්සුන්ට එහෙම කරන්න බැරි වෙලා තින්නේ ඇයි? මාධ්‍ය බලපෑමට මිනිස්සු අහු වෙලා තින්නේ ඇයි? මිනිස්සුන්ට තමන් නරඹන තමන් ග්‍රහණය කරගන්නා මාධ්‍ය සංදේශ පිළිබඳව තමන්ට අවබෝධයක් නැහැ. තෝරා ගැනීම කරන්නේ නැහැ. ඔය බලන්න. පැහැදිලිද මං කියන කාරණා? සමහර ගීත තියෙනවා මොනවාද? ඒ ගීත මේ අපි පළවෙනි දවසේ අහුවට පස්සේ අපිට ඒක ලොකුවට ෆීල් වෙන්නේ නැහැ. හැබැයි මොකද රූපවාහිනිය තුලින් YouTube තුලින් TikTok තුලින් ඒක අපිට අහන්න සලස්වනවා. ඒ කියන්නේ අපි හොයාගෙන අහනව නෙමෙයි. අපිට ඇහෙන්න අරිනවා. ඇහෙන්න අරිනකොට මොකක්ද නිකන් මොකද එන්නේ? ඒක නිකන් අපිට අපේ කනේ මූණන්න ගන්නවා. ඊට පස්සේ ඒක අපි ආයි උනන්දුවෙන් අහන්න පටන් ගන්නවා. පැහැදිලිද? අන්න ඊට පස්සේ ඒක අපේ ෆේවරිට් වෙනවා. පැහැදිලිද? ඕක තමයි හොඳයි. ගීත ජනප්‍රිය කරන ලංකාවේ එහෙමයි. අපි කවදාවත් ගීතයක් පුතේ පළවෙනි පාරට අහලා ඒක අපේ ප්‍රියතම ගීතේ වඩපත් වෙන්නේ නැහැ. අපි මුලින්ම අහනවා. අපිට කොහෙන් හරි මේ සින්දුව ඇහෙලා තියෙනවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? එක එක අය TikTok කරන්න ගන්නවා. මේක දැන් කොහේ ගියත් ඒ සින්දුව. අර දේවදූතිය සින්දුව එහෙම. පැහැදිලිද? හැමෝම TikTok කරා. කොටුවේ හාමුදුරු විතරයි එක TikTok කරේ නැන්ද අනිත් ඔක්කොම කරා. කොටුවේ හාමුදුරු කන්නෝරුවේ හාමුදුරු විතරයි කරේ නැත් අනිත් ඔක්කොම ඒකට TikTok කරා. හරිද? ගෙදර බල්ලවත් දාලා දේවදූතියක් කියලා අර දුවගෙන ෂොට් එක ගන්නවා මේ. හරිද? දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අනිතර එක ඇහෙන්න පටන් ගන්නකොට අපිට ඔටෝමැටිකලි ඒක මොකක් බවටපත් වෙනවද? අපේ ෆේවරිට් ගීතය බවටපත් වෙනවා. හරිද? අන්න ඒව තෝරා බේරාගෙන ඒ පාලනයෙන් මිදෙන්න පුළුවන් අපි සතුව තිබෙන ශක්තිය හැකියාවට තමයි පුතා කියන්නේ මොකක් කියලාද? ස්වකේන්ද්‍රය කියන්නේ. එහෙනම් මට කියන්න යම් පුද්ගලයෙකු තුළ බලවත් ස්වකේන්ද්‍රයක් ගොඩනගෙන්න නම් මේ දෙකෙන් ශක්තිමත් වෙන්න ඕනේ මොකද්ද? අවිඥානික ස්වකේන්ද්‍රය සවිඥානික ස්වකේන්ද්‍රය. සවිඥානික ස්වකේන්ද්‍රය. එහෙනම් යම් පුද්ගලයට අහිත කර වෙන්නේ මේ දෙකෙන් මොකක් බලවත් වුණොත්? අවිඥානික ස්වකේන්ද්‍රය බලවත් වුණොත්. පැහැදිලිද? මෙතනින් තෝරා ගන්නා තොරතුරු ටික කෙලින්ම යනවා පුතේ. මෙහෙම ගිහිල්ලා කොහෙටද යන්නේ? පුද්ගලයාගේ ඥාන ව්‍යුහයට යනවා. පැහැදිලිද? මේ ඥාන ව්‍යුහය කියන්නේ පුතේ කැපැසිටි එකක්. ඒ කියන්නේ ව්‍යුහයක් කියන්නේ අවකාශයක්නේ. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් නිශ්චිත ලිමිට් එකක් තියනවද නැද්ද? තියෙනවා. මේක හැබැයි භෞතික දෙයක් නෙමෙයි. අභෞතිකයි මනෝවිද්‍යාත්මකයි. හැබැයි ඒක නිශ්චිත කැපැසිටි එකක් තියෙනවා. ඒතකොට මට කියන්න ඥාන ව්‍යුහය ඵලදායි වෙන්නේ මේ දෙකෙන් මොනව බලවත් වුණොත්ද?
සවිඥානික සොකේන්ද්‍රය බලවත් වුණොත් අපි වැඩි තෝරා ගැනීම ප්‍රමාණයක් කරනවා නේද කියන්නේ. හොඳට තෝරලා බලලා කිරමල්ලනේ තොරතුරු ගන්නෙ. හැබැයි මෙයා බලවත් වුණොත් ඒ අවිඥානිකේ බලවත් වුණොත් අපි තෝරා ගැනීම ගැන අපිට අවබෝධයක් නැහැ. එතකොට ඕන එකයි එපා එකයි ඔක්කොම මොකද කරන්නේ? ග්‍රහණය කරගන්න. එතකොට මේ ඔක්කොම මේ ඥානෙ විතර තැම්පත් කරනවා නේද? එතකොට මේකේ තියෙන ඉඩකඩ අවකාශය මොකද වෙන්නේ? අනවශ්‍ය තොරතුරු වලින් පිරෙන්න ගන්නවා. හැබැයි මෙයා බලවත් වුණොත් මේක ඇතුලේ තියෙන මොනවද? අපිට අවශ්‍ය දේවල් විතර. සමහර ළමයි කියනවා නේද? සර් ඔච්චර පාඩම් කරත් පාඩම් හිටින්නේ නැහැ නේ සර්. මත හිටින්නේ නැහැ සර්. මාර කේස් එක. මේ පාඩම් කරන එක මේ අමතකයි. ඒක ඇත්ත දැන් මේ දැන් උගන්ලා මේ කට පාඩම් ගන්නවා. යන ගමන් පඩි පෙළේ හලහල යනවා. පාඩම් කරලා. ආයි ඊළඟ සතිය හොම කියන්න පුළුවන්. ඊළඟ සතිය වෙලා ආයි පාඩම් කරනවා. මොන පවද්දපන්. මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඔයා හිතන්න ඔයාගේ ඥාන ව්‍යුවේ හරියට නිකන් මෙන්න මේ වගේ බාස්කට් එකක් කියලා. ඒක ඔයා හිතන්න. එහෙම නෑ මම නිකන් කියන්නේ. මෙන්න මේ වගේ බාස්කට් එකක් කියලා හිතමු. දැන් ඕගොල්ලන්ගේ මේ බාස්කට් එක මේ ඥාන ව්‍යුවේ පිරීලා තියෙන්නේ පුතේ. අනවශ්‍ය ඒවායි අවශ්‍ය ඒවායි ඔක්කොගේම මේ බාස්කට් එක මොනවද තියෙන්නේ? පිරීලා තියෙන්නේ. ඔන්නෝ පිරීලා තියෙන්නේ මේ බාස්කට්. හරිද? දැන් මේ බාස්කට් එකට වැදගත් දෙයක් දැම්මත් අවැදගත් දෙයක් දැම්මත් මොකද වෙන්නේ? ඒවා මේ මතකේ රැඳිලා තියෙන්නේ නෑ ඥාන විවෘතව තැම්පත් වෙන්නේ නෑ. මොකද වෙන්නේ? ආයෙ එළියට වැටෙනවා. මේ. පැහැදිලිද? මොකද හේතුව? දැන් මේක ඕල්රෙඩි මොනවද තියෙන්නේ? පිරීලා තියෙන එකනේ කියනවා. සර් කොච්චර පාඩම් කරත් පාඩම් හිටින්නේ නෑ සර්. කොච්චර පාඩම් කරත් පාඩම් හිටින්නේ නෑ සර්. ඇයි? අමතක වෙනවා. මොකද්ද කරන්න ඕනේ නම් ඔයා? අත්තරලා දාන්නවද? දැන් පිරීලා තියෙන්නේ වෙන්නේ. මොලේ ගලවලා අලුත් මොලයක් අයි කරගන්න. මොකද්ද කරන්නේ? පුතේ මේකට එක ඔප්ෂන් එකයි තියෙන්නේ. ඔයා මෙහෙන් පුතේ වැඩි ආයාසයක් දරනකොට තොරතුරු දාගන්න ඒ වැදගත් තොරතුරු දාගන්න වැඩි ආයාසයක් දරනකොට කියන්නේ මෙහෙන් පුෂ් කරනකොට අනවශ්‍ය තොරතුරු මෙහෙන් මොනවා වෙනවද? එළියට යනවා. ඔක තමයි එකම විසඳුම. දැන් මේක අනිවාර්යෙන් මේක පිරීලා නම් මේක අතුරට මේ පෑදාගන්න. නේද? ඔයා මෙහෙන් පුෂ් කරනකොට එක්කෝ අනවශ්‍ය තොරතුරු අමතක වෙනවා. එහෙම නැත්නම් මේ ඥාන වීර්ය මොනවා වෙනවද? පුළුල් වෙනවා. පැහැදිලිද? අවකාශය හැදෙනවා. පැහැදිලිද? තේරුණාද? එහෙනම් ඔයා කරන්න ඕනේ මොකද්ද? එකම තොරතුරු නැවත නැවත මොනා කරන්නවද? මතක් කරන එක නැවත නැවත පාඩම් කරන එක. එහෙම නැතුවාට මතක හිටින්නේ නැහැ. පැහැදිලිද මං කියන කාරණා? ඒ තමයි වැදගත්ම දේ. හරි. එතකොට දැන් අපිට පැහැදිලි මාධ්‍යමකින් මෙහෙම තොරතුරු ඉදිරිපත් වෙනවා. ඒවා ස්තර දෙකක් හරහා ගමන් කරනවා. අපේ සොකේන්ද්‍රේ මොනවාද ස්තර දෙක? අවිඥානික සොකේන්ද්‍රය සහ සවිඥානික සොකේන්ද්‍රය. ඒ දෙකෙන් එන තොරතුරු ටික කොහෙටද යන්නේ? අපේ ඥාන ව්‍යුවේ තැම්පත් වෙනවා කියන්නේ. පැහැදිලිද? ඕක තමයි ඥාන සොකේන්ද්‍රේ කතන්දරේ. හරිද? යම් පුද්ගලයෙකුගේ සොකේන්ද්‍රය බලවත් වෙන නම් මොකද්ද බලවත් වෙන්න ඕනේ මේ ස්තර දෙකේ? සවිඥානික සොකේන්ද්‍රය. පැහැදිලිද? යම් පුද්ගලයෙකුගේ සවිඥානික සොකේන්ද්‍රය තමයි බලවත් වෙන්න ඕන. හරිද? රයිට්. ඔයා ටියුට් පොතේ මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවෑදෑරුම් සිද්ධාන්ත කියලා මාතෘකාව දාගන්න ලියන පොතේ. මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවෑදෑරුම් සිද්ධාන්ත නැත්නම් ප්‍රධාන සාධක කියලා ලිව්වත් හරි. ටියුට් එක නැත්te කාටද? දැන් ගම් වතුරට අහුණ කට්ටිය කවුද? ඔයා. තව කවුද? එකයි. මාධ්‍ය සාක්ෂරතාවයේ සිද්ධාන්ත
Apa? Dia. Apa? Eh, habis itu kan? හරිද? ලියමුද? මේ බුද්ධි කෝණය එක්ක ඇත්තට මේ පාර එකවදු බර්ත්ඩේ එක සර්ප්‍රයිස් එකක් ගෙනා සර්ප්‍රයිස් වුණා. මම ඔක්කොම කලින් දැනගත්තා. ලියමු. පුද්ගල අත්දැකීම් මත ඒකේ පළවෙනි එක ලියාගත්තා සොකේන්ද්‍රය කියලා. ඒකේ පළවෙනි සාධක ලියාගන්න සොකේන්ද්‍රය කියලා පළවෙනි එක. මේ chart එක අඳ ගන්න ඊට පස්සේ. ඈ? මොකක්? ඒ සොකේන්ද්‍රය විස්තර කරන්න. මේ chart එක අඳ ගන්න ටක් ගන්න.
ini karena memang saya nggak pernah ලියමුද? පුද්ගල අත්දැකීම් මත පදනම්ව පුද්ගල අත්දැකීම් මත පදනම්ව පුද්ගලයා විසින්ම ගොඩනගාගත් පුද්ගල අත්දැකීම් මත පදනම්ව පුද්ගලයා විසින්ම ගොඩනගාගත් තමා වටා පිහිටි බල කේන්ද්‍රය පුද්ගලයා විසින්ම ගොඩනගාගත් තමා වටා පිහිටි බල කේන්ද්‍රය තමා වටා පිහිටි බල කේන්ද්‍රය ස්වකේන්ද්‍රයයි. තමන්ගේ ඉලක්කා අරමුණු පිළිබඳව තමන්ගේ ඉලක්කා අරමුණු පිළිබඳව තමා වටා පිහිටි බල කේන්ද්‍රය. හරිනේ? තමන්ගේ ඉලක්ක අරමුණු පිළිබඳව නිසි අවබෝධයක් හා දැනුමක් තමන්ගේ ඉලක්ක අරමුණු පිළිබඳ නිසි අවබෝධයක් හා දැනුමක් තමාට ඇත්නම් අවබෝධයක් හා දැනුමක් තමාට ඇත්නම් ස්වකේන්ද්‍රයේ ශක්තිමත්ය. එහි ශක්තිය මත තොරතුරු හා දැනුම සොයා යාම සඳහා එහි ශක්තිය මත තොරතුරු සහ දැනුම සොයා යාම සඳහා තොරතුරු සහ දැනුම සොයා යාම සඳහා අවශ්‍ය මානසික ශක්තියක් අවශ්‍ය මානසික ශක්තියක් ඒ අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාය ශක්තියක් ලබා දෙයි. ඒ අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය කාය ශක්තියක් ලබා දෙයි. පුද්ගලයෙකුගේ ස්වකේන්ද්‍රය කාය ශක්තිය ලබා දී පුද්ගලයෙකුගේ ස්වකේන්ද්‍රය දෙආකාරයකින් ක්‍රියාත්මක වේ. පුද්ගලයෙකුගේ ස්වකේන්ද්‍රය දෙආකාරයකින් ක්‍රියාත්මක වේ. පුද්ගලයෙකුගේ ස්වකේන්ද්‍රය දෙආකාරයකින් ක්‍රියාත්මක වේ. පළවෙනි එක විඥානික ස්වකේන්ද්‍රය. නැත්නම් විඥානික ඇලහිරක් සවිඥානික. විඥානික ඇලහිරක් සවිඥානික.
ඒක යටතේ ලියන්න. සී බුද්ධියෙන් ඒ කියන්නේ විඥානික ඒක යටතේ සී බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමයි. සී බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමයි. විවිධ වූ තම උවමනාවන්ට අනුව තීරණ ගත හැකිය. ඒක යටතේ ඒක තමයි. විවිධ වූ තම උවමනාවන්ට අනුව තීරණ ගත හැකිය. විවිධ වූ තම උවමනාවන්ට අනුව තීරණ ගත හැකිය. මෙහිදී මාධ්‍යයට කළ හැකි බලපෑම අවමය. මෙහිදී මාධ්‍යයට කළ හැකි බලපෑම අවමය. ඊළඟ අවිඥානික. මෙහිදී මාධ්‍යයට කළ හැකි බලපෑම අවමය. ඊළඟ අවිඥානික. සිහි බුද්ධියෙන් තොරව කටයුතු කිරීමයි. සිහි බුද්ධියෙන් තොරව කටයුතු කිරීමයි. තොරව කටයුතු කිරීමයි. මෙහිදී තීරණ ගැනීම තමාගේ පාලනයෙන් මිදේ. තමන්ව පාලනය කිරීමේ බලය මාධ්‍යයට හිමි වේ. ඊට පස්සේ අලුත් ඡේදයක් වගේ ලියන්න. වාක්‍යයක් තියෙන ඡේදයක් මම මාධ්‍ය සාක්ෂරතාවය තුළින් මාධ්‍ය සාක්ෂරතාවය තුළින් ස්වකේන්ද්‍රය සංවර්ධනය කරන අතර ස්වකේන්ද්‍රය සංවර්ධනය කරන අතර එය භාවිතා කරමින් මාධ්‍යයන්ගේ අහිතකර බලපෑම් වලින් මිදිය හැකිය. එච්චර. එතකොට පොතේ ලියන ස්වකේන්ද්‍රය කතන්දර ඉවරයි. ටියුට් එකේ තුන්වෙනි පිටුව පෙරලා ගන්න. ඔන්ලයින් ක්ලාස් එකේ ටියුට් එක නැතිලම අත දාන්න බලන්න. මාධ්‍ය සාක්ෂරතාව ටියුට් එක මෙන්න මේක. මේක අලු පාටේ. මේක නැතිලම. දාන්න බලන්න.
ඕකේ තුන්වෙනි පිටුවේ ඔතන ලියා ගන්න ඕන මොනවද දන්නවද? අර සාක්ෂරතාවය සම්බන්ධයෙන් අපි කතා කරා අංග කිහිපයක්. සාක්ෂරතාවයට අයිති ඒ සාක්ෂරතාවය මුල් කාලේ ඊට පස්සේ අලුතෙන් කියන්නේ නූතනයේ සාක්ෂරතාවය ඇවිල්ලා හඳුන්වද්දී එකතු වෙන ශේෂ්ත්‍ර ගණනාවක් කතා කරන්නේ. මොනවද මේ ශේෂ්ත්‍ර ටික? ඈ මතක නැහැ. දෘශ්‍ය සාක්ෂරතාවය, ශ්‍රව්‍ය සාක්ෂරතාව මොකටද කතා කරන්නේ නේද? එතන ඔතන ලියන්න ඕනේ ටික. ලියන්නකො පළවෙනි එක කියලා දාන්න ඕනේ නිකන් තරුවක් දාලා ලියන්න දෘශ්‍ය සාක්ෂරතාවය. දෘශ්‍ය සාක්ෂරතාවය. ඒක ඉස්සරහින් ඉරක් ගහලා මෙහෙම කරන්නකො. ඔය ටික ඔයා ලියා ගන්න තනියෙන්. ඒකේ තේරුම ලියලා තියෙන පොතේ අපි. දෘශ්‍ය සාක්ෂරතාවය ලියලා තියෙනව නේද? හතරවෙනි එකේ හතරවෙනි පිටුවේ සාක්ෂරතාවය යනු කුමක්ද කියලා තියෙනව නේද? ඒකේ ලියන්න ඕනේ මෙන්න මේක. එතන නෝට් එක අපි පොතේ ලියලා තියෙනවා අතන මේ තුන්වෙනි පිටුවේ නෝට් එක ලියලා තියෙනවා. ඒක නිකන් ආයි මම මෙතන නිකන් කාලනාස්ති කරන්න ඕනේ නැහැ. ලියන්න. මාධ්‍ය සාක්ෂරතාවයේ අණුවෙන් මෙන්න මේක රතු පෑනේ ලියවනම් හරිය. හතරවෙනි පිටුවේ තියෙන ටික රතු පෑනේ පළවෙනි භාෂණය. මාධ්‍ය සාක්ෂරතාව යනුවෙන් අදහස් කරන්නේ මාධ්‍ය සාක්ෂරතාව යනුවෙන් අදහස් කරන්නේ ජනමාධ්‍ය මගින් ඉදිරිපත් වන විවිධ සංදේශ ජනමාධ්‍ය මගින් ඉදිරිපත් වන විවිධ සංදේශ කියවා වටහා ගැනීමටත් ජනමාධ්‍ය මගින් ඉදිරිපත් වන සංදේශ කියවා වටහා ගැනීමටත් ඒවා භාවිතා කිරීමටත් පවතින හැකියාවයි. right පැන මාරු කරන්න කිරීමටත් පවතින හැකියාවයි. පැන මාරු කළා. මාධ්‍ය සාක්ෂරතාවයේ විෂයක් ලෙස මාධ්‍ය සාක්ෂරතාව විෂයක් ලෙස බිහිවීමට පසුබිම සකස් වන්නේ විෂයක් ලෙස බිහිවීමට පසුබිම සකස් වන්නේ බිහිවීමට පසුබිම සකස් වන්නේ ජනමාධ්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ජනමාධ්‍ය බිහිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ ජනමාධ්‍ය බලපෑම පිළිබඳ පසු ඇති වූ ජනමාධ්‍ය බලපෑම පිළිබඳ පසු ඇති වූ ජනමාධ්‍ය බලපෑම පිළිබඳ සොයා බැලීමත් සමග සොයා බැලීමත් සමග සොයා බැලීමත් සමග
මාධ්‍ය අන්තර්ගතය අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මාධ්‍ය අන්තර්ගතය අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රමවේදයක් ලෙස මාධ්‍ය සාක්ෂරතාවය මොකද ලියුවේ ක්‍රමවේදයක් ලෙස මාධ්‍ය සාක්ෂරතාවය අධ්‍යාපනය හා සම්බන්ධ වී ඇත. මාධ්‍ය සාක්ෂරතාවය අධ්‍යාපනය හා සම්බන්ධ වී ඇත. ඊළඟට මාධ්‍ය සාක්ෂරතා නිර්වචන 4ම ඉවර වෙලා යට රූල් ටිකක් තියනවා නේද? මෙන්න මේ ලියාගන්න. මාධ්‍ය සංදේශ ක්‍රියාවලිය හඳුනා ගැනීමේ හැකියාව මාධ්‍ය සංදේශ ක්‍රියාවලිය හඳුනා ගැනීමේ හැකියාව ක්‍රියාවලිය හඳුනා ගැනීමේ හැකියාව මාධ්‍ය සංදේශවල බලපෑම හඳුනා ගැනීමේ හැකියාව ක්‍රියාවලිය හඳුනා ගැනීමේ හැකියාව මාධ්‍ය සංදේශවල බලපෑම හඳුනා ගැනීමේ හැකියාව මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීමේ හා බලපෑම හඳුනා ගැනීමේ හැකියාව මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීමේ හා ඒ සම්බන්ධ කතිකාවක් ගොඩනැගීමේ හැකියාව විශ්ලේෂණය කිරීමේ හා ඒ සම්බන්ධ කතිකාවක් ගොඩනැගීමේ හැකියාව මාධ්‍ය සංදේශ සංජානනය කිරීමේ හැකියාව මාධ්‍ය සංදේශ සංජානනය කිරීමේ හැකියාව සංජානනය කිරීමේ හැකියාව මාධ්‍ය සංදේශ ඇගයීමේ හැකියාව ඇගයීමේ හැකියාව මාධ්‍ය සංදේශ ඇගයීමේ හැකියාව යන අංශ පිළිබඳව මාධ්‍ය සාක්ෂරතාවය අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වෙයි. මාධ්‍ය සාක්ෂරතාව අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වෙයි. මේ අතිරේක කියවීම කියලා දාලා තියෙනවා කියව ගන්න. ඊට පස්සේ 7 වෙනි පිටුව බලන්න. ඒකේ මාධ්‍ය සාක්ෂරතාව සම්බන්ධ නිපුණතා පහක් කියලා තියෙනවා නේද? නේද? ඒකේ පළවෙනි එක කියලා දාලා ලියා ගන්න. පළවෙනි එක පරිහරණය කිරීමේ නිපුණතාවය. පරිහරණය කිරීමේ නිපුණතාවය.
ඒක ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. මාධ්‍ය සංදේශ භාවිතා කිරීමේ මාධ්‍ය සංදේශ භාවිතා කිරීමේ හැකියාව හෙවත් මාධ්‍ය සංදේශ නැරඹීම ශ්‍රවණය කිරීම කියවීම සහ පරිශීලනය කිරීමේ හැකියාවයි. හරි. ඊළඟට විශ්ලේෂණය කිරීමේ හැකියාව. නිපුණතාවය කියලා තමයි. විශ්ලේෂණය කිරීමේ නිපුණතාවය. මාධ්‍ය සංදේශවල අන්තර්ගතයේ ඇති සංඝටක වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව. වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව. Right? ඊළඟට ඇගීම. ඇගීමේ නිපුණතාවය. පාඩ ගන්න ඉන්න බව. ඔයා යටගුණානේ ගොඩ දෙමෙයි. එහෙනම් මේ දෙසැම්බර් මාසේ ගෙවන්න ඕන. කොහොමද? ඈ? ඉදිරියටත් ඕනේද සාහනයක්? ඈ? එපා අල්ලි ලියනවනේ. අල්ලිකාරයෝ. ඒ සල්ලි ඊට පස්සේ උඹේ පොකට් එකට යන්නේ. හරි. මේ ඔයාලට මම ගෲප් එකට දාලා තියෙනවා නෝට්ස් දෙකක්. ඒ කියන්නේ මේ මෙන්න මේ සොකේන්ද්‍රයේ තියෙන තැන ලියන්න ඕන නෝට් එක ගෲප් එකට දාලා තියන්නේ. ඒක ඉදිරියට ලියා ගන්න. හරිද? දැන් ඇගීමේ කුසලතාවය ලියුවද? නිපුණතාවය ලියන්න. මාධ්‍ය සංදේශවල අගය විශ්ලේෂණය කිරීමේ හැකියාව. හෙවත් ඇගීම. මාධ්‍ය සංදේශවල අගය විශ්ලේෂණය කිරීමේ හැකියාව හෙවත් හොඳ නරක මොනවා කිරීමද? වෙන් කිරීමේ හැකියාවයි. වෙන් කර ගැනීමේ හැකියාවයි. ඈ? හොඳ නරක වෙන් කර ගැනීමේ හැකියාව. හරි. ඊළඟ නිපුණතාවය මොකක්ද? පරිහරණය, විශ්ලේෂණය, ඇගීම, නිර්මාණය කිරීමේ නිපුණතාවය.
නිර්මාණය. නිර්මාණය. නිර්මාණය කිරීමේ කුසලතාවය කියන එකට ලියා ගන්න. ඇයි? ඈ? නිර්මාණය කිරීම කියන එකට මාධ්‍ය නෑ හුදු අක්‍රීය ග්‍රාහකයෙක් පමණක්ම නොවේ. හුදු අක්‍රීය ග්‍රාහකයෙක් පමණක්ම නොවේ. මාධ්‍යයට සක්‍රීය ප්‍රතිචාර දක්වමින් මාධ්‍යයට සක්‍රීය ප්‍රතිචාර දක්වමින් මාධ්‍යයට සක්‍රීය ප්‍රතිචාර දක්වමින් සක්‍රීය ග්‍රාහකයෙකු ලෙස සක්‍රීය ග්‍රාහකයෙකු ලෙස මාධ්‍යයට ප්‍රතිචාර දැක්වීම සක්‍රීය ග්‍රාහකයෙකු ලෙස මාධ්‍යයට ප්‍රතිචාර දැක්වීම එමගින් මාධ්‍ය සංදේශවල අන්තර්ගතය එමගින් මාධ්‍ය සංදේශවල අන්තර්ගතය ගොඩ නැගීමට දායක වීම ගොඩ නැගීමට දායක විය හැකි වීම දායක වීම ගොඩ නැගීමට දායක වීම ගොඩ නැගීමට දායක වීම හරි ඊළඟට ඊළඟ කොහොමද ඊළඟට මොනවද ක්‍රියාශීලීව කටයුතු කිරීමේ හැකියාව ක්‍රියාශීලීව කටයුතු කිරීමේ හැකියාව ඒකට ලියා ගන්න නිරන්තර මාධ්‍ය සංදේශ පරිශීලනය කරන නිරන්තර මාධ්‍ය සංදේශ පරිශීලනය කරන නිරන්තර මාධ්‍ය සංදේශ පරිශීලනය කරන සක්‍රීය මාධ්‍ය පරිශීලකයෙකු ලෙස සක්‍රීය මාධ්‍ය පරිශීලකයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව හරි එතකොට අපි දැන් මාධ්‍ය සාක්ෂරතාවට දාලා කුසලතානේ නිපුණතා කීයක් අඳුරගත්තද නිර්වචන වලින් 5යි මොනවාද නිපුණතා ටික මාධ්‍ය සංදේශ පරිශීලනය කිරීම විශ්ලේෂණය ඇගීම නිර්මාණය හරි ක්‍රියාශීලීව කටයුතු කිරීමේ සමය හරි ඕකේ නෝට් එක දාලා තියෙනවා ඊළඟට ස්වකේන්ද්‍රයට අදාළ ටික ඒ ටික පොඩ්ඩක් කියව ගමු ඊට පස්සේ නෝට් එක ලියා ගන්න ගෲප් එකට දාලා දෙනවා ගෲප් දෙකටම දැම්ම ඔන්ලයින් අයකටත් දැම්මා මේ අනිත් එකටත් දාන්නම් මං ආන්න මෙන්න මෙතන බලන්න පිටු අංකේ 8 ස්වකේන්ද්‍රයේ සෑදී ඇත්තේ Taman ගමන් කරන තම ඉලක්ක ඇසුරෙනි එම ඉලක්ක නැතහොත් අරමුණු මගින් Tamanට තොරතුරු සැපේ Tamanට අවශ්‍ය තොරතුරු පමණක් තෝරා උකහා ගන්නා හරියට වචන කියව ගන්න උකහා ගන්න අතර
අනවශ්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කරයි. තමාගේ අවසාන අරමුණු හා ඉලක්කයන් ගැන දැනුමක් තමා සතුව පවතින විට තොරතුරු සපයා ගැනීම සඳහා ගමන් කරන බලය ශක්තිමත් නම් තමා ඒ සඳහා තමාගේ කාය ශක්තිය වැය කරයි. දැන් මම කිව්වේ පුතේ හරියට නිකන් ඔයා හිතන්න මේක ඇවිල්ලා මෙහෙම සීන් එකක්. ඔයා හිතන්න මේ ඥාන ව්‍යුහය කියන්නේ මේ ඥාන ව්‍යුහද මොකද්ද? ස්වකේන්ද්‍රය කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? ඔයා හිතන්න මේ ඉන්නේ පුද්ගලයෙක් කියලා. ඔයා හිතන්න මේ ඉන්නේ පුද්ගලයෙක්. හරිද? මේ පුද්ගලයා වටේ නිකන් තියනවා පුතේ පලියක් ආරක්ෂිත පලියක් වගේ එකක්. ඒතර මාධ්‍ය මගින් කරන බලපෑමේදී Tamanට අවශ්‍ය දේවල් ටික විතරක් ඇතුළට අරගෙන මොකද්ද? අනවශ්‍ය දේවල් මොනා කරන්නද? මෙතනින්ම හරවා යවන්න පුද්ගලයාට පුළුවන්. හරිද? ඒ හැකියාවට තමයි ස්වකේන්ද්‍රය කියන්නේ. හැබැයි ඒක වර්ධනය වෙන්නේ මොක ඇතුළේද? පුද්ගලයාගේ මනස ඇතුළේ. මොකද මනස මෝඩයි නම් මූ ගොබ්බයි නම් ඔය දේවල් ග්‍රහණය කරගන්න. පැහැදිලිද? අර සමහර එවුන් ඉන්නවා කෙල්ලෝ එහෙම කොරියන් ටෙලිග්‍රාම් බලන පිස්සු හරි නේද? ඇඳුමක් ගත්තත් කොරියන්, බෑග් එකක් ගත්තත් කොරියන්, පැන්සල් පෙට්ටියක් ගත්තත් කොරියන් පිස්සු වෙන්නේ. ඒ ඇවිල්ලා මොකද්ද? ඒගොල්ලෝ ඒ දිහා බලලා තියෙන මොකෙන්ද? අවිඥානික සොකේන්ද්‍රේ. පැහැදිලිද? නිකන් ආව මොකද කොරියන් බලන එකෙන් උඹට මොකද්ද කියේ? උඹට මොනවද ලැබෙන්නේ කියලා අහපන්. නෑ මොකද ලැබෙන්නේ? ඒක තමයි වෙලා තියෙන්නේ. හරිද? අවිඥානිකයි. හරිද? රයිට්. එතකොට හරි. අහන්නකෝ. මේ පොඩ ෆීස් කතන්දරේ චුට්ටක් අහන්නකෝ. දැන් මම පොඩි දෙයක් කරා දැන් මේ මාසේ මම දන්නේ නැහැ අප්‍රේල් මාසේ ජනවාරි වල මම කාර් එක යාවනේ තියෙනොත් එහෙම කාර් එක ෆිනෑන්සියෙන් උස්සලා. හරිද? ඒ කියන්නේ දැන් මේ මාසේ ෆී කාඩ් දීලා මේ වෙලා තියෙන්නේ. මම කිව්වානේ මම දෙසැම්බර් මාසේ ගම් වතුරට යට වුණු හැම ළමයෙක්ටම ෆ්‍රී කාඩ් එකක් දෙනවා. හරි දෙසැම්බර් මාසේ විතරයි ඈ. මාසෙට ගියපන්. හරිද? එතකොට දෙසැම්බර් මාසේ ගම් වතුරට අහුවෙච්ච හැම ළමයෙක්ටම ඒගොල්ලෝ ගෙවන්න ඕනේ. ඒගොල්ලොන්ට ටියුට් එක දෙනවා. ඇවිල්ලා වැඩ ටික කරගන්න. හරිද? ඉතින් අපි දන්නවා මොකක් හරි ගෙදර කරදරයක් ඇති වෙච්ච ගමන් මුලින්ම කරන්නේ මොකද්ද දන්නවද ගෙදර දෙමාපියෝ? ඈ? ගෙදර මුලින්ම අඩු වෙන්නේ කෑල්ල මොකද්ද? ඔකේ නේ දැන් ගෙදරේ මොකක් හරි කරදරයක් වුණ ගමන් මුලින්ම කරන්නේ පුතා ටියුෂන් යන එක නවත්තන එක. ගෙදර මල ගයක් වුණත් මගුල් ගයක් වුණත් ඒක හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් මුලින්ම නතර වෙන්නේ මොකද්ද? ක්ලාස් යන එක. ඔක ඇත්ත කතාව. හරිද? මට ඕන උනේ ඔයගොල්ලෝ දන්නවා අපි 2026 පන්තියේ මේ මාසේ යන්නේ පට්ටමාරු පාඩමක් කියලා. මට ඕන උනේ ඔයගොල්ලන් කොහොම හරි මොකද්ද? පන්තියට ගෙන්නගෙන මේ පාඩම ඔයගොල්ලන්ට කරවන්න. මොකද මේක පට්ටමාරු පාඩමක් මාධ්‍ය ශාස්ත්‍රතාව කියන්නේ ලේසි පාඩමක් නෙවෙයි. මේක එක තැනක් හරි මිස් වුණොත් මිස් කරගත්තොත් එක සතියක් හරි ඒක තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට සල්ලි නැත්තම් ගෙදර ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හරිද පන්ති එන්නේ නැහැ. මාසයක් එන්නේ නැතුව ඊළඟ මාසෙ ඉඳන් තමයි එන්නේ. ඒකයි මම කිව්වේ ඔයගොල්ලන්ට එහෙම සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් මම දෙසැම්බර් මාසේ ෆ්‍රී කරනවා කියලා. මම දන්නවා ඔයගොල්ලන්ගේ දෙමාපියෝ රුපියල් 25000 ගත්තත් ගෙදර පිරිසිදු කරන්න කියලා රජෙන් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා මුලින්ම කරන්නේ මොකද්ද? ළමයාගේ පන්ති ෆීස් ටික දෙන එක. තමයි ඇත්ත. එහෙම කරනවා දෙමාපියෝ. මොකද කණ්ඩ නැතත් වේලක් කරා වේලක් කාරානේ උගන්වනවා ළමයින්ට. හැබැයි අපිත් මානුෂී වෙන්න ඕනේ නේද? ඔයගොල්ලෝ අවුරුද්දක් එකමාරක් දෙකක් අපේ පන්තියට ඇවිල්ලා අපිට ෆීස් ගෙවලා උගන්වනවා. ඉගෙන ගන්නවා. හරිද? එතකොට ෆීස් ගෙවලා ඉගෙන ගන්නකොට අපිට මානුෂී හැකියාවක් තියෙනව නේද? එහෙම කරදරයක් වුණ වෙලාවකට උදව් කරන්න. කවුරු හරි එහෙම ඉන්නවා නම් උඹලන්ට ඒක මේ දෙසැම්බර් මාසෙන් ෆ්‍රී ටියුට් එක දෙනවා. මගේ පාඩුව ඉඳ ගන්න. අපේ මාසේ වාහනේ උස්සංගිය ෆිනෑන්ස් එකෙන් ඊළඟ මාසෙ එනකම් බයික් එක පදලා ආයෙත් ගන්නවා. හරිද? අත අවුරුද්දක් බයිසිකලේ පදිනවා. හරිද? අවුලක් නැහැ. හරි? තමයි. ඊට වඩා දේවල් නැති වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද නේද? මම හැමතිස්සෙම මට වෙච්ච දේවල් ගැන මම මේ හිත හදාගන්නේ මොකක්ද දිහා බලලා දන්නවද? අර කඩුවේ අලුතෙන් දාපු රෙස්ටොරන්ට් එක දිහා බලලා. හරි. වෙලේ හන්දි අලුතෙන් දාපු රෙස්ටොරන්ට් එක දිහා බලලා තමයි මට වෙච්ච පාඩුව මොකක්ද කියලා හිතන තරමට මම හිත හදාගන්නේ. හරිද? ඒ නිසා අවුලක් නෑ අපිට වඩා පාඩු වෙච්ච මිනිස්සු ඉන්නවා. හරිද? හරි. රයිට්. එහෙනම් අපි අදට මෙතන නවත්තනවා. හරිද? මේ අපි හමු වෙමු ලබන සතියේ පුරුදු වෙලාවට දෙසැම්බර් මාසේ අග සතියේ නිවාඩු වලට අවසාන සතියේ ක්‍රිස්මස් එකෙන් පස්සේ يعني 25 වෙනිදාන් පසු සතියක් නිවාඩු. හරි.
හොයන්නත් එපා එතකොට ඈ. මේ සතියේ. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.